ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා ජොබ් නෝට් LK channel එකට නැවතත්. ඉතින් මෙම channel එක ඔස්සේ අපි රජයේ ආයතනමයින් කැඳවන සහ රජයමයින් ගැසට් කරන රියලුම රැකියා පුරප්පාඩු එසැනින් දිනපතා ඔයාලට ගෙනීමට බලාපොරොත්තු වෙනවා ඉදිරියටත්. ඉතින් ඒ යටතේ අද අපි ඔයාලට ගෙනහැරලා තියෙනවා රජයේ ලිපිකරු සේවය සහ පොත් බැඳුම්කරු තනතුරු සඳහා බඳවා ගැනීමේ නවතන ගැසට් නිවේදනය හා සම්බන්ධ විස්තර. මේ යටතේ අපි මුලින්ම ගෙනෙන බඳවා ගන්න ලබන තනතුරු හා ස්වභාවය පිළිබඳව එදී ලිපිකරු සේවය සහ පොත් බැඳුම්කරු තනතුරු සඳහා බඳවා ගන්න ලබන බවට තමයි සඳහන් වෙන්නේ ගැසට් නිවේදනයේ පරිදි. මේ ස්ථිර විශ්‍රාම වැටුප් සහිත තනතුරු බවට සඳහන් කරලා තිබෙනවා. විශේෂයෙන්ම වසර 3ක වැඩබැලීමේ කාලයකට යටත් වෙන බඳවා ගැනීම සිදු කරනවා. එම වැඩබැලීම් කාලය තුළ ඔයාලගේ වැඩවල ප්‍රගතිය සහ විනය වැනි දේ නිරීක්ෂණයට ලක් කරලා කාර්යක්ෂමතා කඩින් සමත් වුණාට පසුව ස්ථිර සේවයට වසර 3කින් පසුව ලක් කරන බව තමයි සඳහන් වෙන්නේ. දැන් රජයේ සේවයේ කටයුතු කරමින් සිටින පුද්ගලයෙක් අයදුම් ප්‍රත්‍යම කළා බඳවා ගන්න ලැබුවොත් වසර 1ක කාර්යවාසී කාලයකින් පසුව ස්ථිර සේවයට බඳවා ගන්න ලබන බව තමයි සඳහන් වෙන්නේ. තනතුරු හා සම්බන්ධ වන විස්තර වශයෙන්. අපි ගෙනෙන්නේ මෙම බඳවා ගන්න ලබන සියලුම තනතුරු සඳහා විශේෂයෙන්ම ලිපිකරු සේවය සහ පොත් බැඳුම්කරු තනතුරු සඳහා වන වයස් පරිමාණ පිළිබඳව. ඉතින් මෙම තනතුරු දෙකම සඳහා වන වයස් පරිමාණ පොදුවේ සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 18ත් 32ත් අතර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේ සඳහන් අවස්ථාව තියෙනවා අයදුම් ප්‍රත්‍යම කරන්න. දැන්ට රාජ්‍ය සේවයේ කටයුතු කරන පුද්ගලයන් සඳහා උපරිම වයස් සීමාව වන 32 බල නොපැවැත්වෙන බවත් විශේෂ සඳහන් කරලා තියෙනවා. එසේ රාජ්‍ය සේවයේ පුද්ගලයන් අයදුම් ප්‍රත්‍යම කරනවා නම් ආයතන ප්‍රධානිය මාර්ගයෙන් අයදුම් ප්‍රත්‍යම කළ යුතු බවත් විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා වයස් පරිමාණ සුසුකම් යටතේ. අලුම් මෙම මේ යටතේ ලිපිකරු සේවය සඳහා බඳවා ගැනීම සුසුකම් මොනවද යන්න මේ කොටස තුලින් වෙනම. එෙහිදී රජයේ ලිපිකරු සේවය සඳහා සුසුකම් වශයෙන් මූලික වශයෙන් සාමාන්‍ය ප්‍රවිභාගයේ සුසුකම් විමසා සිටිනවා. එෙහිදී සාමාන්‍ය ප්‍රවිභාගයේ විෂයන් 6කින් ඔයාලා සමත් වෙන්න ඕනේ අවම වශයෙන් විෂයන් 4කටවත් C හෝ ඉහළ සාමාර්ථ සහිතව. එෙහිදී භාෂාව ගණිතය ඇතුළු විෂයන් 4කට C හෝ ඉහළ සාමාර්ථ සහිත විෂයන් 6ක් සමත් වීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව ඉංග්‍රීසි භාෂාව සඳහා අවම වශයෙන් S සාමාර්ථයක්වත් තිබිය යුතු බවට තමයි සඳහන් වෙන්නේ. එම විෂයන් 6 ඇතුළත. එෙහිදී එක්වරකදී වන්න සඳහන්ලා තිබෙන්නේ ওই පළමු වර දෙවන වර හෝ ඕනෑම වරකදී එකම රිසර්ච් ෂීට් එකක ඔයාලගේ රිසර්ච් තිබීම තමයි වැදගත් වෙන්නේ. එෙහිදී පළමු වර සමත් වීම කියා නියමයක් නැමැති අතර එෙහිදී දෙවන වර හෝ තෙවන වර හෝ ඕනෑම වරකදී එකම රිසර්ච් ෂීට් එක තුළ සියලුම විෂයන් සමත් වී තිබීම තමයි සලකා බලන බව සඳහන් වෙන්නේ. ඒ වගේම මේ සහතිකවල ඡායා පිටපත් අයදුම්පත් සමග යොමු කිරීම සිදු කළ යුතු බව විශේෂ සඳහන් කරලා තිබෙනවා. ඊට අමතරව ලිපිකරු සේවය සඳහා අනිකුත් සුසුකම් වශයෙන් සඳහන් කරලා තිබෙන්නේ අපේ උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවක් යටතේ කලා වාණිජ්‍ය ගණිත විද්‍යාව ඕනෑම විෂය ධාරාවක් යටතේ ප්‍රධාන විෂයන් 3 අවම වශයෙන් S සාමාර්ථ 3ක් වසයිත සමත් වීම තමයි බලාපොරොත්තු වෙන්නේ. එෙහිදී පොදු පරීක්ෂණය හා සාමාන්‍ය ඉංග්‍රීසි විෂය හැර ප්‍රධාන විෂයන් 3කින් S සාමාර්ථ 3ක් සහිතව සමත් වීම ප්‍රමාණවත් වෙනවා. එම සහතිකවල ඡායා පිටපතත් අනිවාර්යයෙන්ම අයදුම්පත් සමග රමුණා වීම සිදු කළ යුතු බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ඒ වගේම ඊට අමතරව තිබිය යුතු අනිකුත් ස්කිල්ස් වශයෙන් සඳහන් කරලා තියෙනවා පරිගණක දැනුම සහ ඉංග්‍රීසි භාෂාවෙන් රාජකාරී කිරීමේ හැකියාව තිබෙන පුද්ගලයන් විශේෂ සුසුම ලෙස සලකා බලන බව තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන් MS Office package එක භාවිත කිරීමේ හැකියාව Microsoft Excel PowerPoint වැනි packages භාවිත කිරීම වගේම ඉන්ටර්නෙට් ඊමේල් වැනි දේ භාවිත කිරීමත් data entry හැකියාව ඔය වගේම ඉංග්‍රීසි භාෂාවේ ලිපි සැකසීම වැනි ස්කිල්ස් වලකින් බලාපොරොත්තු වෙන බව තමයි මේ යටතේ සඳහන් වෙලා තිබෙන්නේ. ඉතින් මේ කියන ස්කිල්ස් සහ සුසුකම් තියෙනවා නම් ඔයාලට අවස්ථාව තියෙනවා අයදුම්පතක් යොමු කරන්න. වීඩියෝ මීළඟ කොටස් තුලින් අයදුම්පත ලබා ගැනීම පිරවීම සහ යොමු කරන ආකාරය වීඩියෝ අවසාන කොටසෙත් අපි ඔයාලට වෙනම පිළිගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් රජයේ ලිපිකරු සේවය සඳහා ඔයාලට යොමු කරන්න පුළුවන් අයදුම්පතක් මෙම සුසුකම් තිබෙනවා නම් ඔය ලිපිකරු සේවය සඳහා වන වැටුප් සහ දීමනා පිළිබඳ විස්තර එදී ගැසට් නිවේදනයේ සඳහන් වන පරිදි වැටුප් පරිමාණය සඳහන් වෙනවා MN 2016 චක්‍රයක යටතේ වැටුප් පරිමාණය හිමි වෙන බව. එහිදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ දැන් නවතම 2025 වැටුප් චක්‍රයක නිකුත් කරලා තිබෙනවා. ඒකට සම්පාත වෙන වැටුප් චක්‍රයක යටතේ MN 2025 සල්ලි කෝඩ් එකට යටතේ ඔයාලට මාසිකව හිමි වෙන වැටුප් පරිමාණය මේ යටතේ සඳහන් වෙලා තිබෙනවා. මූලික වැටුප වශයෙන් 48470ක මූලික වැටුප සහ රජයේ මගින් ගෙවන අනිකුත් ජීවන වේදන් දීමන ආයතන දීමන සහිතව 60000කට ආසන්න වැටුපක් ඔයාලට මාසිකව මේ යටතේ හිමි වෙන බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ මේ යටතේ. පොත් බැඳුම්කරු තනතුරු සඳහා අවශ්‍ය කරන සුසුකම් මොනවාද යන ගැසට් නිවේදනයේ සඳහන් පරිදි එෙහිදී පොත් බැඳුම්කරු තනතුරු සඳහා අවශ්‍ය සාමාන්‍ය පෙළ සුසුකම් මේ ආකාරයෙන් දක්වා තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 6ක් පත්වල සමත් විය යුතුයි. විෂයන් 3කටවත් C හෝ ඉහළ සාමාර්ථ සහිතව. එෙහිදී භාෂා විෂය හා තවත් විෂයන් 2ක් සඳහා අවම වශයෙන් C හෝ ඉහළ සාමාර්ථ තිබිය යුතු බවට තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ගණිතීය විෂය සහ භාෂා විෂය සඳහා අවම වශයෙන් S හෝ ඉහළ සාමාර්ථ තිබිය යුතු බවත් විශේෂ සඳහන් කරලා තිබෙනවා.
ඉතින් මෙහිදී එක්වරකදී යන සඳහන් වෙලා තිබෙන අපි කලින් සඳහන් කළ පරිදිම පළමු වර, දෙවන වර හෝ ඕනෑම වරකදී එකම රිසර්ච් ෂීට් එකක වාරයේ ප්‍රතිඵල සඳහන් වන පරිදි මෙම ප්‍රතිඵල ලේඛනය තුළ තිබිය යුතු පරිදි සමත් වී තිබීම තමයි සලකා බැලෙන්නේ. එහිදී වර දෙවන වර සමත් වී තිබුණත්, තුන්වන වර සමත් වී තිබුණත් එකම රිසර්ච් ෂීට් එක මෙම ශීර්ම විෂයන් සඳහන් වෙලා තිබෙනවා නම් වාට අවස්ථාව තියෙනවා මේ සුසුකම සපුරාලීම සිදු කරන්න. ඊට අමතරව තිබිය යුතු සුසුකම් වශයෙන් සඳහන් කරලා තියෙනවා මේ සඳහා තිබිය යුතු වෘත්තීය සුසුකම් වශයෙන් ජාතික ලේඛන ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් පිළිගත් රජයේ ආයතනයක්මයි අවම වශයෙන් මාස 1කට නොඅඩු කාලයක් සඳහා වන පොත් බැඳුම්කරණය පිළිබඳ පාඨමාලාවක් සාහිත්‍යව හදාරලා අවසන් කළ සහතිකය ලබා තිබීම සිදු කළ යුතු බවට තමයි සඳහන් වෙන්නේ. මාස 1කට නොඅඩු පාඨමාලාව ප්‍රමාණවත් වන බව තමයි විශේෂයෙන්ම සඳහන් වෙලා තිබෙන්නේ මේ අර්ථයේ. ඉතින් මේ කියන සුසුකම් වාට තියෙන අවස්ථාව තියෙනවා පොත් බැඳුම්කර තනතුරු සඳහා අයදුම් පතක් යොමු කරන්න. වීඩියෝ අවසානයේ අයදුම් පත ලබා ගන්න ආකාරය සහ යොමු කරන ආකාරයත් ඔයාලට ගෙනීමට බලාපොරොත්තු වෙනවා නිවැරදිව. කර තනතුරු සඳහා වන වැටුප් සහ දීවනා පිළිබඳව තමයි මීළඟට ගෙනෙන්නේ. ඉදිරි ගැසට් නිවේදනයේ සඳහන් පරිදි වැටුප් පරිමාණය සඳහන් වෙනවා 2016 6 චක්‍රලේඛයේ ඇත්තේ PL1 වැටුප් පරිමාණය වට හිමි වෙන බව. ඒකදී 2025 නවතුණු චක්‍රලේඛයට අනුරූප වන PL 2021 2025 සැලරි කෝඩ් එක යටතේ ඔයාලට 40000ක අවම මූලික වැටුපක් හිමි වෙන බවට සඳහන් වෙලා තිබෙනවා. ඊට අමතරව රජයේ මගින් ගෙවන අනිකුත් ජීවන වේතන් දීමන අරුම් දීමන සහිතව ඔයාලට 50000කට වැඩි වැටුපක් 60000කට ආසන්න වැටුපක් ඔයාලට මාසිකව ලබා ගැනීම හැකියාව හිමි වෙන බව තමයි මෙහිදී සඳහන් වෙලා තිබෙන්නේ. ඒ පිළිබඳව ඔයාලට මේ කොටස අධ්‍යයනය කිරීමේ වැඩිදුර විස්තර ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මේ සඳහා වන අයදුම්පත් ලබා ගන්න ආකාරය සහ full gazette notifications PDF ආකාරයෙන් ලබා ගන්න ආකාරය පිළිබඳව ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ පාර ඩිස්ක්‍රිප්ෂන් එක තුල අපි ලබාලා තියෙනවා මේ සඳහා අයදුම්පත් ලබා ගැනීම සඳහා වන link සහ full gazette notification එක ලබා ගැනීම සඳහා වන link ඒ උඩ ක්ලික් කරලා ඒ ඕපන් කරලා ඔයාලට ඩවුන්ලෝඩ් කරගැනීමේ අවස්ථාවක් පවතිනවා. එය නිවැරදිව අධ්‍යයනය කිරීමෙන් අනතුරු ඔයාලට පුළුවන් එම අයදුම්පත් නිවැරදිව පුරවලා නිවැරදිව යොමු කිරීම සිදු කරන්න. ඒ පිළිබඳවත් අයදුම්පත් යොමු කරන ආකාරය පිළිබඳව මීලම් පොඩස් තුලින් අපි ගෙනීමට බලාපොරොත්තු වෙනවා. අයදුම්පතක් තමයි ඔයාලට ලබා දීලා තිබෙන්නේ. එහිදී PDF ආකාරයෙන් ලබාගෙන print out අරගෙන පිළිවෙලින් අනතුරු ඔයාලට මේ හැකියාව පවතිනවා. අදාළ සාතික වල පිටපත් සහිතව මේ පිළිබඳව වීඩියෝ මීලම් කොටසින් අපි ගෙනෙනවා. එහිදී පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය සඳහා තමයි මේ බඳවා ගැනීම සිදු කරන්නේ. ලිපිකරු සේවය සහ පොත් බැඳුම්කරු සේවය සඳහා එහිදී ඔයාලට ඉහළින්ම සඳහන් කරන්න තිබෙනවා පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරියේ අදාළ තාන්තුරු ඔයාලා අයදුම් කරන තාන්තුරු ලෙස සඳහන් කරන්න ඕනේ. ඉනතුරු ඔයාලගේ නම ඇතුළු විස්තර වෙන වෙනම නිවැරදිව මෙහි තොරතුරු ඇතුළත් කිරීම සිදු කරන්න ඕනේ. එහිදී විශේෂයෙන්ම අධ්‍යාපන සුසුකම් ඇතුළත් කිරීම සහ සාමාන්‍ය පෙළ විභාගයේ වර්ෂයේ විභාගාංකයේ මාධ්‍ය ඇතුළු විස්තර විෂයන් එකෙක් විෂයන් සඳහා යන ලබාගත් සාමාන්‍ය ඇතුළු විස්තර වල ඇතුළත් කරන්න ඕනේ. එවැගේම සාමාන්‍ය විභාගයේ ප්‍රතිඵල ලේඛනයේ සාපිට පතක් අයදුම්පත් සමග එමුණා යවන කටයුතු කළ යුතු බවට සඳහන් වෙනවා. එවැගේම උසස් පෙළ විභාගයේ හා සම්බන්ධ විස්තරත් ඒ ආකාරයෙන්ම ඇතුළත් කරන්න ඕනේ. ඒ වගේම වෙනත් වෘත්තීය සුසුකම් හා සම්බන්ධ විස්තර ඔයාලට පුළුවන් මේ කොටස තුල ඇතුළත් කරලා අදාළ පිටපත් පැමිණීම සිදු කරන්න. එවැගේම දැන් රාජ්‍ය සේවයේ කටයුතු කරන පුද්ගලයෙක් නම් අනිවාර්යයෙන්ම මේ කොටස සම්පූර්ණ කිරීම සිදු කළ යුතුයි. ආයතන ප්‍රධාන මාර්ගයෙන් ඔයාලා එම කොටස් සම්පූර්ණ කළ ඒකට කටයුතු කළ යුතුයි. එහිදී ඔයාලගේ අස්සලිය යදලා මේ සියලු තොරතුරු සත්‍ය බවට සඳහන් කරන්නත් ඕනේ. ඒ වගේම ආයතන ප්‍රධානියාගේ කොටස් මගින් මේ කොටස ඔයාලා අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න ඕනේ. දැන් රාජ්‍යක සේවයේ කටයුතු කරන පුද්ගලයන් පමණයි එම කොටස සම්පූර්ණ කිරීම සිදු කළ යුත්තේ. එහිදී ඒ නිවැරදි කොටස් නිවැරදිව සම්පූර්ණ කළ ආයතන ප්‍රධානියාගේ අස්සර සහ මේක මුද්‍රාව සඳහන් කරලා අයදුම්පත නිවැරදිව යොමු කිරීම සිදු කරන්න ඕනේ. ඉතින් මේ ආකාරයෙන් තමයි අයදුම්පත සම්පූර්ණ කිරීමේ ක්‍රියාවලිය ඔයාලා සිදු කරන්න ඕනේ. ඉතින් ඊළඟට බලමු අයදුම්පත නිවැරදිව ලියාපදිංචි තැපෑලේ යොමු කළ යුතු ආකාරය කෙසේද යන්න. ඉතින් අපි සඳහන් කළාද ලිපිකරු සේවය සහ පොත් බැඳුම්කරු සේවය කියන තනතුරු දෙක සඳහා තනතුරු වර්ග දෙක සඳහා අයදුම්පත නිවැරදිව ලබා ගන්න ආකාරය දක්වා ඔයාලට අපි කොටස් ගෙනාවා. ඉතින් ඔයාලට පුළුවන් එම අයදුම්පත PDF ආකාරයේ වීඩියෝ පහළ ශිෂ්‍යණයෙන් අපි කලින් සඳහන් කළ ආකාරයට ලබා ගැනීමේ අනතුරුව print out අරගෙන පුරවලා අදාළ වගේ අධ්‍යාපන විශේෂ සාමාන්‍ය පෙළ උසස් පෙළ සහ වනත් වෘත්තීය සුසුකම් විශේෂයෙන් සඳහන් කළ ඇති වෘත්තීය සුසුකම් වලට අදාළ පාඨමාලා හා සම්බන්ධ සහතිකවල ඡායාපිටපත් සහිතව ලියාපදිංචි තැපෑලෙන් තමයි අයදුම්පත් යොමු කරන්න ඕනේ. අප්‍රේල් 21ට ප්‍රථම 2025 අප්‍රේල් 21 දිනට ප්‍රථම ඔයාලා අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙ යොමු කරන්න ඕනේ. එදී ඒවල ලියුම්කාරය වම්පස ඉහළ කෙළවර අයදුම් කරන තනතුර ඔයාලා අනිවාර්යයෙන්ම සඳහන් කරලවන්න ඕනේ. එදී ලිපිකරු දන්තුර සඳහා අයදුම්පත් යොමු කරනවා නම් ලිපිකරු සේවය සඳහා බඳවා ගැනීම වශයෙන් සඳහන් කරලවන්න ඕනේ. පොත් බැඳුම්කරු සේවය සඳහා අයදුම්පත් යොමු කරනවා නම් පොත් බැඳුම්කරු සේවය සඳහා බඳවා ගැනීම වශයෙන් සඳහන් කරලවන්නවා නම් කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ විතු ලිපිනේ සඳහන් කරලා තියෙනවා ලේකම් පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය අංක 35 සිල්වා පටුමග රාජකීය කියන ලිපිනේට තමයි ඔයාලගේ අයදුම්පත් ලියාපදිංචි තැපෑලේ යොමු කිරීම සිදු කරන්න ඕනේ. අවසාන දිනයේ ප්‍රථම
අදාළ ආකෘතියට සකස් කළ අයදුම්පත් පමණක් නිවැරදිව යොමු කිරීමෙන් ඔයාලට මෙම තනතුර ලබා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් ඇඳවීම මගින් ඔයාලා තෝරා ගන්න ලබන බවට තමයි සඳහන් වෙන්නේ. එහා සම්බන්ධ ඉදිරි ක්‍රියාවලිය සඳහා ඔයාලා අයදුම්පත් යොමු කිරීම මේ ආකාරයෙන් නිවැරදිව සිදු කිරීමට ඔයාලා අවස්ථාව තියෙනවා. ඉතින් ඔයාලට මේ සුසුකම් තිබෙනවා නම් අයදුම්පත් යොමු කරන්න පුළුවන්. ඔයාලට මේ සුසුකම් නොමැතිව ඔයාලා දන්න වෙනත් පුදුලෙක් සිටිනම් මේ සුසුකම් තිබෙන ඔයාලට පුළුවන් අයදුම්පත් යොමු කිරීම සඳහා යොමු කරන්න මේ වීඩියෝ එක ඔස්සේ. එයාගේම රජයමයින් කැඳවන සියලුම ආයතනමයින් කැඳවන සියලුම රැකියා පුරප්පාඩු දිනපතා එසැනින් ඔයාලට මේ ආකාරයෙන් ඉදිරියට Job Note LK channel එක ඔස්සේ ගෙනීමට අපි බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක රැඳෙන්න කියලා නැවතත් ඔයාලට ආරාධනා කරනවා.